හෙලෝ ගයිස් හැමෝටම සුබ දවසක්. අද අපේ e-commerce web application එකේ task 28 එක අද අපි කතා කරමු අපේ products ටික cart එකට add කරගන්න part එක, cart එකේ view කරගන්න back end part එක, adding එක සහ view කරගන්න එක. එතකොට අපි මෙතනදී main queries තුනම කතා කරනවා සහ search query එක කතා කරනවා. හරි අපි යමු වීඩියෝ එකට. හරි guys, අද අපිට කතා කරන්න තියෙන්නේ අපේ cart එකේ product display කරගන්න part එක ගැන. එතකොට අපි බලමු ගිහිලා කාට් එකේ ප්‍රොඩක්ට් ඩිස්ප්ලේ කරගන්න පාර්ට් එක අපේ ඩිසයින් එකේ පැත්තෙන්. එතකොට මෙහෙම තමයි අපේ empty cart එක තියෙන්නේ. එතකොට මේ empty cart එක අපි start shopping මේ බටන් එක උනත් යන්න බලන්න. නැත්නම් අපිට කෙලින්ම direct home link එකෙන් ගිහිල්ලා අපිට යන්න පුළුවන්. අපි මෙතනින් add to cart දුන්නාම cart එකට add වෙනවා. එතකොට එකම ප්‍රොඩක්ට් එක අපිට දෙපාරක් කියන්නේ එකපාරක් add කළා තව මැදලා අපි තව පාරක් add කරනවා නම් මෙතන ආයෙ පාරක් ගෙවුවම වැටෙන්නේ cart update කියලා. මෙතන අපිට ඕන ඇලර්ට් එක වෙනස් කරගන්න පුළුවන්. ඒතර අර ප්‍රොඩක්ට් එක තියෙනවා. ඒ ප්‍රොඩක්ට් එකට අදාළ ක්වොන්ටිටි එක විතරයි වැඩි. අපි දැන් ගිහිල්ලා බලුවොත් කාට් එකේ මෙතන ක්වොන්ටිටි එක දෙකක් වෙලා තියෙනවා. ඒතර ආයෙ අපි ගිහිල්ලා මේක හෝම් එකට ගිහිල්ලා ආයෙ කාට් එක ඇඩ් කරොත් මේක තුනක් වෙනවා. තුනක් වෙනවා සම්පූර්ණ ටෝටල් වෙනස් වෙනවා. ඊට පස්සේ ඩිලිවරි ෆී වෙනස් වෙනවා. එහෙම තමයි මේක හදලා තියෙන්නේ. හරි මම හෙඩි එක ඕපන් කරගෙන පෙන්නන්න. එතන මෙහෙම තමයි අපේ කාට් එකේ පෙන්නන්නේ. කාට් ID එක පෙන්නනවා අපේ ප්‍රොඩක්ට් එකට අදාළ. එතකොට මේ ප්‍රොඩක්ට් එක අපේ මෙතන කාට් ID එක මේ තියෙන්නේ කාට් එකට අදාළ. එතකොට මීට කලින් අපි ප්‍රොඩක්ට් 4ක් ඇඩ් කරා. ඒකයි මෙතන කාට් ID එක 5 පෙන්නන්නේ. මොකද ඔටෝ ඉන්ක්‍රිමන්ට් දීලා තියෙන නිසා. එතකොට අපේ ක්වොන්ටිටි එක පෙන්නනවා. එතකොට ඇඩ් කරන යූසර් ගේ ඊමේල් එක පෙන්නනවා. මෙතන ඇවිල්ලා සෙලර් නෙමෙයි මේ පෙන්නන්නේ. අපි කාට් එකට ඇඩ් කරගන්න යූසර් ගේ ඊමේල් එක. එතකොට සෙලර්ත් මේ ඊමේල් එකෙන් තියෙන නිසා තමයි එතන අර සෙලර්ගෙත් මේ ඊමේල් එකේ විස්තර පෙන්නන්නේ. එතකොට අපි සෙලර්ගේ මේ විස්තර වෙනස් වෙනවා. අපි මේකට වෙන ඊමේල් එකකින් ලොග් වුණා නම් එතන මෙතන අපේ ප්‍රොඩක්ට් එකේ තියෙනවා මෙතන MSI සර්ච් බොක්ස් එක තමයි අපි ඇඩ් කරේ. එතන අපි දැන් ගිහිල්ලා බලමු තව එකක් අපි ඇඩ් කරගමු. දැන් මේක රිමූව් කරමු. අපි බලමු අපේ my head එකෙනුත් අයින් වුණාද කියලා අපි රිෆ්‍රෙෂ් කරමු. head එකෙනුත් ඒතර අයින් වෙනවා. එහෙම තමයි මේකේ delete එකයි insert එකයි කරලා තියෙන delete insert update කෝරේ තුනම තියෙනවා. IUD කියන කෝරේ තුනම තියෙනවා. delete insert update කියන කෝරේ තුනම තියෙනවා මෙතන. ඒතර අපි delete කෝරේ ගැන ඊළඟට කතා කරනවා. අද අපි කතා කරන්නේ මෙතන insert සහ update කෝරේ එක විතරයි. එතකොට අපි කියන් ගිහිල්ලා බලමු අපේ home එකේ තමයි මෙතන කාට් එකට දාලා බටන් එක තියෙන්නේ. මේ ඩිසයින් එක අපි ගියොත් මේ තියෙන අපේ home එකට දාලා බටන් එක. මෙතන අපේ home එකට දාලා කාට් icon එකත් එක තියෙන බටන් එක මේ bootstrap icon. එතකොට අපි මේකෙන් ගිහිල්ලා අපේ VS Code මේ තියෙන අපේ එක මේ බටන් එකක් දාලා ඒක ඇතුළට අපේ icon එක දීලා තියෙන ඒක on click එකක් දීලා තියෙනවා add to cart කියලා. එතකොට අපි අදාළ product එකේ ID එක පාස් කරගන්න ඕන නිසා අපි on click එකකට දාලා තිනවා echo කරන් තිනවා product එකට දාලා අපේ ID එක. product එකට අදාළ ID එක අපි අරගෙන තිනවා. මොකද මේ අපි add to cart කරන්න අදාළ product එකේ ID එක හරිම ID එක ගන්න මෙතන අපි echo කරගෙන තිනවා අපේ ID එක. ඊට පස්සේ ඒක script එක පැත්තට පාස් වෙනවා. ඒතර ඒක අපි ID කියලා මෙතන අරන් තිනවා. අපේ ID එක පාස් වෙන නිසා function add to cart මෙතන අපේ Ajax part එකේ තියෙන XML HTTP request.op on the state change anonymous function එකක් මෙතන call කරන් තියෙනවා. ඊට පස්සේ request.status ready status එක සමානද 4ට කියලා බලලා දෙනවා සහ request.status එක සමානද 200 කියලා බලලා දෙනවා. ඊට පස්සේ response එක request.response x එකක් වශයෙන් තමයි මෙතන පෙන්නන්නේ. ඒතර මෙතන අපේ සේරම response ටික යහපත් තරම් තියෙනවා. මෙතන අලුතෙන්ම අපි alert එකක් දීලා නැහැ success කියලා පෙන්නන්නයි. ඊට පස්සේ if else එකක් දාලා අපේ වැරදින response එක success නම් මෙහෙම පෙන්නනවා කියලා මෙතන සේරම response පෙන්නන්න අපි alert එකක් දාලා ඒකට response එක අපි දීලා තියෙනවා. එතකොට මේක get method එකෙන් තමයි අපේ add to cart process එකට pass වෙන්නේ. method එක get method එක. එතකොට add to cart process dot අපේ ID එක කරා යනවා. ID එකට අදාළ details ගන්න ඕන නිසා product එකට අදාළ විස්තර ගන්න අපේ ID එක pass වෙනවා. ඊට පස්සේ මෙතන request.send එක තියෙනවා. අපි බලමු add to cart process එකට ගිහිල්ලා. එතකොට මුලින් මෙතන අපේ session එක ගන්න තියෙනවා. අපේ user එක data store user එක data store වෙච්ච data වලින් අපි ගන්න මෙතන session එකට දාලා. මෙතන මම මුලින්ම ඔයගලන්ට තව දෙයක් පෙන්නනවා. මෙතන user name නැත්තම් අපි මෙතන හදාගෙන තියෙනවා please login first කියලා. first else එක if else එකේදී. එතකොට අපි මෙතනට ගිහිල්ලා අපි දැන් sign out වෙමු. හරි දැන් sign out වුණා. අපි දැන් මෙතන ගිහිල්ලා බලමු කාට් එක ඔබලා. මෙතන වැටෙනවා please login first කියලා. අපිට home එක අපිට view කරගන්න පුළුවන්. අපිට බලාගන්න පුළුවන් home එකේ මොනවද තියෙන products ඒවල price ඒවා තිබ්බට අපිට කාට් එකට add කරගන්න බෑ. මොකද මෙතන login first වෙලා එන්නේ කියනවා. මොකද මෙතන user කෙනෙක් නැතුව එයාගේ කාට් එකක් මෙතන open වෙන්නේ නැහැ. එහෙම තමයි මේ design එක අපි හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි මෙතනට ගියොත් අපි ඊට පස්සේ design එකේ පළවෙනි if else එකේදී බලලා දෙනවා e set එක බලලා දෙනවා session එකේ user කෙනෙක් ඉන්නවාද කියලා. එතකොට if එකට අදාළ තමයි else එක තියෙන්නේ. else එකේ නැත්තම්
පලිස් ලොගින් ෆස් කියලගේ එකෝ වෙනවා අපි ඉලා ඉෆෙල් සැරියොත් ඉලත්තින අප ඉස්සෙට් එක බල්ල තිනවා අපේ අයිඩිය එක ඉටසේ අපි පොඩක්් අයිඩික පියිඩ කියලා අපේ අරන්තින දැසේගේ සෙෂන් එකට දාලා ඩීටෙල්ස් කන්න යු කියලා අරන්තින අපේ සෙෂන් එක තියෙන යුසගේ ඊමේල් එක බල්ල තින මෙතන ඉටසේ අපි ඊමේල් කියලා වේරියබලකට සයින් කරන්තින එතන මෙතන් අපේ කාඩ් ඩේට එක රිසල් සෙට් එකක් මෙතර අරන්තියන තොර අපි මෙතන අරන්තින ඩේට බේස සර්ච් අදාල තිනවා එකන් ඩේට බේස අපි මෙතන සර්ච් කරගන්න පාට් එක තොර මේ තියෙන්නේ ඩේට බේස සර්ච් අදාතිනවා කාට් එකට ඒක බල්ල තින අපි ප්‍රඩක්් අයිඩ එකට දාල යුස කෙනෙක්ගේ ප්‍රඩක්් ඩීටල්ස් කාට් එක ඇතුළ තියෙනදික තියෙනනම් වෙන්ඩ ඕනේ දේවල් ඊට පස්සේ තම බලන තැන බල්ල තින මෙතන අදාල මෙහම කාට් ඇතුළේ මේ යුසගේ ප්‍රඩක්ස් තියෙනවද නැද්ද කිය එතර ඒකතා වෙත බල්ලතින අපි කාඩ් නම් එක අපි කාට රිසල් සෙට් කර එක නම්රෝ කවුන්ට එක බල්ලතින එක කාඩ් නම් කියලා අපි දිල තියෙන එදස මෙතන අපේ බල්ලතින අප කාට්කට දාල ඉරස මෙතන බල්ලතින අපේ ප්‍රඩක්් එකට දාල සර්ච් එක එතන මෙතනත් දේට බේස සර්ච් දාතින සිලෙක්ට ඕල් ෆෝන් ප්‍රඩක්් ඔය අයිඩියකත් දාල්න එක පයිඩ කියලා අපි අරන්දින අපි උඩති අසයින් කරගත්තා ප්‍රඩක්් ටේබල් එක අයිඩික පයිඩ කියලා ඉරස්සේ එක ඉසාල් සෙට අදාලක ෆෙච්චසොක් එක කරන අපේ ප්‍රඩක්් ඩේට කිය අපේ අරම්තින මෙතෙන්ට එතර ඊලගේ අපේ ඉෆෙල්සගේ තියෙන කාට් එක නම්රෝ කවුන්් එක එතර කාටේ නම්රෝ කවුන්ට එක අනුව තම මෙතන බාන ප්‍රඩක්් එකක් ඉන්සර්ට් කරනවද අප්ඩේට් කරනවා කියලා එතර කාට් එක නම්රෝ කවුන්ට එක නම් එතර වෙන්න මෙතන අප්ඩේට් වීම එතර මේ තින අපිට අප්ඩේට් කෝරකට දාලා පාට් එක එතර කාටේ නම්රෝ කවුන්ට එක අඩුන එකන නම්රෝ කවුන්ට එන්න ගැන සීරෝ එතර වෙන්න ඉන්සර්ටයක් එතර මේ තින අදාල ඉන්සර්ට් එක එතර මේ කලින් අපි කතාර විශ්ෆෙල්සගේ අප එකෝ කරගන්න සම්තිවෙන් රෝන් කියලා ගැන මෙතන මේ දෙක අදාර කාට් එක කිසිම ඩීටල්ස නැත්තම් මෙහම යුස කෙනෙක් නැත්තම් එතර වැටන සම්තිවන් රෝන් කියලා ලට් එක එතර එහෙමතා අපි ඒලට් එක දැන්ති නැස මෙතනත් බල්ලතින කාට් එක යුසනෙක් ඉන්නාන එතර කාඩ් ඩේටගේ ෆෙච්ච සොක්ක අදාතින අපි කොන්ටිටිය එක බල්ලතින මෙත කරන් කාඩ් කොන්ටිට එක නොකද අප්ඩේට් ඇනවෙන්නේ අපි කොන්ටිටියකට තම එක පැකින් තම අප අප්ඩේටෙන් දාද මොකද මෙතන කිසි වෙලාක අප්ඩේට් එන්න 10-12 එක පාර එක අගේ ගාන අප්ඩේට් එන්න ඇතර කාට්කට අප්ඩේට් එන්නේ අඩුම එකයි එතන මෙතන අපි දියතින නිව් කොන්ටිටියකට ඉන්ටර් පශයන්තාව එක අප්ඩේට් එන්නේ කරන් කොන්ටිය එක ප්ලස් එකක් එකතු ගන එක සම මෙතන එකතු රයිෆෙල්සයක් දාලා තින අප මෙතන ප්‍රඩක්් ඩේට අපේ සයින් කරගත් වේරියබල්ලට තසේ එක කොන්ටිට එක බල්ල තිනවා නිය කොන්ටිට කර විශාල දීල විශාලද හෝ සමාධවි බල්ල තිනවා එහෙමනම් අප මෙතන අප්ඩේට් කිරීමක් කරලා තිනවා නිය කොන්ටිටිකත් තිය නිසා අප්ඩේට් කරන මෙත කොන්ටික තිය නිසා කාඩ් සෙට් කොන්ටිටි කොන්ටිටික විතර මෙතන අපිට ටේබල් එක අප්ඩේට් කරන් තියනෙ මංගලන් කියල පෙන්න්නොත් මෙතන අපේ තියෙන්නේ අප්ඩේට් කරන්න මේ ටේබල් එක තර මේ දෙක ෆොරෙන් කීවෙලාපුද අපේ ටයි මේ කොළම්ස් දෙකක් එතර මේ දෙක තර අපිට අප්ඩේට් කරන් තියෙන් එතර මේක කොන්ටිටික අපි නිව කොන්ටිටිකට ඇඩ්ඩෙනවා එතර කාට අයිඩියක ඩිෆෝල්ට ඇඩ්ඩෙන් නිසා ඒ අපි වෙනස් කරන්න ඔටෝයින්ක්‍රමන් නිසා එත නිව කොන්ටිටික තර අපි මෙතන ඇඩ් කරන්ති එතර ඒක අප අප්ඩේට් කිරීමක් වුණොත් අප මෙතන කාට් එක එකෝ කාට අප්ඩේට කියල වැටනවා එහෙම මෙන්න ඉන්වලිට කොන්ටිටි කියල වෙන්න ගැන කොන්ටිට එක නෑ අප්ඩේට් කානකැන් දැන් හරිට බලොත් ම ප්‍රඩක්් ටේබල එක හිල්ලා අතර මේ ප්‍රඩක්් ටේබල කරනවා ප්‍රඩක්් ටේබලේ මන්දැන් ඇඩ් කරපු වෙන ප්‍රඩක්ටයක් බලන මෙතන තියෙන ඩීචයි මැවික් ෆෝ කියන එක එතන මේක දෙකයි තියෙන්නේ අපි බලම එක ඇට් කරලා දෙකක් එතොට දෙකක් ඇට් කර දෙකයි පුළුවන් ඇට් කරන්න තුනක් ඇට් කරන්න බැහ මේ කාඩ්ඩේ තියෙන්ටික ක්‍රිය කරමු ක්‍රිය වෙලා තියෙන්නේ අපි බලමු ඩීචයි මැවික්‍රෝ කොන්ටිටික දෙකක් තියෙන මෙන්න මෙතන එත හරි ඇට්ටු කාඩ් දැන් ඇට් කරන්න බෑ අපිට ඉන්න ලිත් කොන්ටිට දැන් කොන්ටිටිකන්න නැති නිසා බලනවා ප්‍රඩක්් ටේබල්ල අපි කලින් කෝරක අපි දෙවනි කෝරකින් බලන්න ප්‍රඩක්් ටේබල්ල එකට එන මේ කෝරක බලන්න ප්‍රඩක්් ටේබල එකට දාල් ඩේට තියෙනද කිය එතුව නැති හින්දයා කොන්ටික නැති නිසා ඉන්නලිත් කොන්ටිටි කියල මෙතන පෙන්න්න ඊලා ගෙල්සගේ ජපික බලන්න ඉන්සර්ට් කරන මෙතන කාට් එක එකක්වත් නැති නිසා ඉන්සර්ට් වෙන්නේ 1/1 ඉන්ස්ට ඉන්සර්ට් වෙන එකත් වෙන්නේ එතර කාට් එකට ඉන්සර්ට් අදාදන අයුඩ ටැක්ගේ දාලා කොන්ටිට යුසීමල් ප්‍රඩක්් අයිඩ එතොර මේක අපේ අරන්තින වැලියුසල්ට අපේ කාට්ටගේ කොන්ටිට එක කොන්ටිට මොකද එක ගාන ඇඩ්වෙන කොන්ටිට එක අපේ යුසගේ යුස ඊමේල් එක පොඩක්ටේ ප්‍රඩක්් අයිඩිය එක එතර එහෙම ඇඩ්නාව මෙතන වැඩන එකෝ මේ ප්‍රඩක්් ඇට්ටු කාට් කියලා ඒ ඇලට් එක අපේ මෙතනෙනවා එහෙමතා අප මෙතන පොඩක්් අප්ඩේට් එක සහ ඉන්සර්ට් එක කරලාගෙන තියෙන විව් කරන පාට් එකතා මේ තියෙන් අපේ කාට් එකට දාලා
එතකොට මම හිතනවා ඔයාලට මම මේ අද කතා කරපු if else දෙක තේරෙන්න ඇති කියලා සහ මේ simple queries දෙක. එතකොට මම ඊළඟ දවසේ කතා කරන්නම් කාට් එක ගැන ඉතුරු පාර්ට්ස් ටික. අපේ නයි සෙට් වෙමු අලුත් වීඩියෝ එකකින්.